ආයිබෝන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් ස්කූල් YouTube නාලිකාවට වීඩියෝ තුනක් තියෙනවා බලන්න ලෑස්ති දෙමු channel එක subscribe කරන්න bell icon click කරලා notification දාගන්න. ඒ වගේම channel එකට උදව් කරන්න පුළුවන්. ඒ වගේම channel එකේ දේශපාලන වීඩියෝ දාගන්න ඔයාලට මාව contact කරගන්න පුළුවන්. විස්තර තියෙනවා මේ පැත්තේ. අපි යන්න දන්නේ පළවෙනි වීඩියෝ එකට. පරයා. ලාල්ට පරයා කියලා කියන ඒ අති විශේෂ ලස්සන අපිට නම් ඒ වචනේ ඇහෙනකොට හරිම ආස හිතෙනවා. ආස හිතෙනවනේ. ලාල්ට පරයා කියලා කියන කතාව අහන ආසයිනේ මේ වගේ වචන මුන්ට. මොකද මුන්ට කතා කරන්න ඕනේ බල්ලන්ට වගේ නිකන් අර. එහෙම තමයි කතා කරන්න ඕනේ JP උන්ට. නැත්නම් උන්ට තේරෙන්නේ නැහැ මචං. අනේ මේ මචං කොහොමද මචං අපිට පොඩ්ඩක් මෙහෙම සලකපම් මචං කියලා කිව්වට තේරෙන්නේ නැහැ නිකන් මචං ලෙවල් එක යටට යන්න වෙනවා. අට්ටු බටු ඒ වගේ කතා කරන්න ඕනේ. අපි අහලේ ආස මම නම් හරි ආසෙන් මට ඒක කියන්නත් ඕනේ. හැබැයි කියන්නේ නැහැ දැන්. මොකද හරිම පරිස්සමෙන් මේ වැඩසටහන දැන් කරන්නේ. මම කියන වීඩියෝස් විතරයි දාන්නේ. මම කියන්නේ නැහැ මුකුත්. මම මොකද කමෙන්ට් එකක් දෙන්නේ. පොඩි ආතල් කමෙන්ට් එකක් දීලා යනවා ඉස්සරහට. වීඩියෝ තුනක් තියෙනවා පළවෙනි එක බලලෙමු. ආල්කාන්ත ඇමති උඹ දැනගනින් උඹයි වෙළඳ ඇමති ජනාධිපති උඹලා තුන්දෙනා එකතු වෙලා අප හාල් ගෙනත් දැම්මා මෝල් හිමියන්ට කෙලවන්න. එතකොට ඒකෙන් කෙලවුනේ අපට මෝල් හිමිය රුපියල් 80ට වී අරගෙන කොටලා දානවා මේ 160ට හාල්. එතකොට උඹලා හිතනවා ඇති පාරිභෝගිකයන්ට කන්න දුන්නා නම් ඇති පරයෝ පාරිභෝගිකයෝ කන්නේ ගොයියෝ වැඩ කරොත් ඒකේ හින්දා කරුණා කරලා මේකට වැඩපිළිවෙලක් හදපම් බිමේ මෝල් හිමියන්ට මේ සාධාරණ විදිහට හාල් ටික වෙළඳ පොළට ගිහිල්ලා එතකොට පාරිභෝගිකයාටත් වෙළඳ පොළෙන් හාල් ටික ගන්න පුළුවන් ක්‍රමයක් හදපන් හරක් ඇති කරේ. එහෙම නැති වුණොත් හිතාගනින් කන්නෙන් කන්න මේ ගොවි පීඩනේ ඇවිල්ලා උඹට ප්‍රභාකරන්ටත් ඉන්න බැරි වුණා. ඒකෙන් එහා උඹට වෙන්නේ කියලා හොඳට ජනාධිපති කුසිකර්ම ඇමති තක්කඩි අර හොර පරයා ගෙවල් තට්ටු දෙකට හදපු මේ කුසිකර්ම ඇමතියා උඹ දැනගනින් සෙල්ලම් තව ටික කාලයයි කියන එක. මේක දේශපාලනයෙන් කතා කරන එකක් නෙවෙයි. මේක කතා කරන්නේ හිතට තියෙන වේදනාවට. ඒකින්ද කරුණා කරලා මේ උඹලා හදන්නේ රටේ සමස්ත ගොවියෝ කුඹුරු වැඩ කරන්නේ නැති වුණොත් ව්‍යාපාරිකයෝ කුඹුරු වැඩ කරයි. හැබැයි එදාට උඹලට මෝල් හිමියන්ට ගහන්න ගිය විදිහටවත් ගහන්න බෑ. ව්‍යාපාරිකයෝ කුඹුරු කොටන්න පටන් ගත්තොත් එදාට උඹලා රෙද්ද වහගෙන ඉඳී හාල් කිලෝ එක 300ට ගියත් ඒ හින්දා උඹලා වාගේ සක්කිලි ජීවිත කාලෙටවත් මන් දැකලා නැහැ. මට අවුරුදු 53යි වයස. ඒ හින්දා ඉදිරියේදී බලාගමු උඹලා මේ සැරේ සියලුම උඹලා ගණ්ඩෝනි ගබඩාරලා මේ වගේ නැත්තම් තොපි කොහේ හරි අරන් ගිහිල්ලා ගබඩා කරපියව් පරයෝ. නියමයි අයියා මං ආසයි කොහොම කතා කරනවට. මොකද මම ඔයගලන්ට කියලා තියෙනවානේ කතා කරන්න ඕන විදියක් තියෙනවා මුන්ට. ජෙප්පු කියන අර කසිප්පුකාරයෝ ඒ ලෙවල් එක එවුන්නේ. රාස්ති අදු ගගා හිටපු ගමේ බීඩියක් උරාගෙන හිටපු ගෑනුන්ට විහිළු කර කර හිටපු ඒ ලයින් එකේ උන්ට කතා කරන්න ඕනේ. ඔය වගේ ලෙවල් එකෙන් තමයි. නැත්තම් අර අනේ මචං එහෙම නැත්තම් අනේ එහෙම කතා කරලා හරියන්නේ නැහැ වැඩි. ඕකෙන් තමයි යන්න ඕනේ. යන ලෙවල් එකක් තියෙනවා. ඒ ලෙවල් එකෙන් යන්න ඕනේ. නියමයි ඈ. දැන් අපි යන්න හදන්නේ දෙවෙනි වීඩියෝ එකට. මම අර ඔයාලට ළඟදී දවසක් කිව්වා මතකද මේ අර පන්සල් වල වත්ත එන වතු එහෙම එන ලොකුයි. ඒක නිසා ඕවා ලියා ගන්නවා මුන් දැන් ඒවට එන සීන් එකක් දෙන්න හදන්නේ පන්සල් පස්සෙන් එනවා කියලා මතකයිනේ JP කාර්යෝ. කවුද JP කාර්යෝ කිව්වනේ ওই පන්සල් වල ගම් ලොකු වැඩි වරව මේවා එහෙමයි කියලා සීන් එකක් දැම්මනේ. ඒ කතාවට මේ වීඩියෝ එක. යා. ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමති කියලා ඉන්න තියෙනවා. යා කියනවා විහාරගම් යටතේ ලංකාවේ සියලුම ඉඩකඩම් තියෙන්නේ පන්සල් වල මේ දික්ක ආපදාවෙන් අසරණ වෙච්ච ජනතාවට වන්දි ගෙවන්න ඉඩක් නැහැ. ඒකින් ඉඳ මේ පන්සල් වල තියෙන ඉඩම් ටික පවර ගන්න ඕනේ. අපි ආණ්ඩුවෙන් අහනවා දැන් මේ පන්සල් වල තියෙන ඉඩම් ටිකට කෙලින්නම හදන්නේ දැන් වෙන ඉඩම් නැද්ද? මේ මුඩු ඉඩම් ඕන තරම් තියෙනවා ප්‍රයෝජනෙ වෙන. උතුරු නැගෙනහිර ඕන තරම් ඉඩම් තියෙනවා. අපි අහනවා මේ ඉඩම් අරගෙන මේ ජනතාවට ලබා දෙන්න බැරි. අයි මේ පන්සල් වල තියෙන ඉඩම් ටිකම අරගන්න හදන්නේ. දැන් විශේෂයෙන්ම කියනවා මේ පන්සල් වල තියෙන ඉඩම් තම මුඩු ඉඩම් නෙවෙයි. උඟක් ඒවයි ජනතාව ඉන්නවා ව්‍යාපාර කටයුතු වෙනවා. ඒවයින් යම් කිසි ආදායමක් පන්සල් වලට එනවා. ඒ අනුව පන්සල් ජීවත් වෙනවා. දැන් ඒකටත් නැති කරන් තමයි මේ හදන්නේ මේ ඉඩම් ටිකත් උදුරාගෙන මේ කරන්න හදන්නේ. මේ ආණ්ඩුව බෙදා ඉඳලාම කාති උඩට සංස්කෘතියට කරාපු ආණ්ඩුවක් තමයි පත් වෙලා ඉන්නේ. ඉතින් අපි ආණ්ඩුවට පැහැදිලිවම කියනවා මේ 50 ගෙනල්ලා මේ සත්ව හින්තන 50 මේ විහාරගම් දේවාල 50 සංශෝධනය කරලා මේ කරන්නේ ආගමටයි සංස්කෘතියටයි වහාම මේක නතර කරගන්න ජනතාව ඡන්දය දුන්නේ මේකට නෙමෙයි. මටත් හිතෙන්නේ මුන් මොන හරි ගේමක් ගහනවා. දැන් අනිවාර්යෙන් මචං පේනවා පෙරහැරේ අලිනවත්තන්න හදනවා. පන්සල් වලට ඔය ආගම් ඒ ප්‍රශ්නේ පන්සල් කේස් එක අදිනවා. හාමුදුරුවෝ ගෑනුත් එක්ක ඉන්නවා කියන ඒ ලයින් එක අදිනවා. හාමුදුරුවෝලා බොනවයි කියන ඒ ලයින් එක අදිනවා. යාපනයේ පන්සල් කඩන්න හදනවා. ඒ මුන්ගේ මචං මාර සීන් එක තියෙන්නේ මේක නම් ලොකු ගේම් එකක්. සංස්කෘතියටයි මුංග සංස්කෘතියටත් පට්ට ගහිලා ගහනවානේ. සංස්කෘතියට ගහනවා බුද්ධ ආගමට ගහනවා. ওই දෙක ගහන ගමන් තමයි අනිත් ඒවට ගහන්නේ. හැබැයි රටේ මචං ආර්ථිකය හදන වැඩි. එහෙම නැත්නම් රටේ දියුණු කරන්න ඒ ලයින් එක නෑනේ බම් මුංගි. මිනිස්සුන්ට කොහොමද කන්න බොන්න දෙන්නේ අපි අඩු ගානකට මේ ලයින් එකක් ගහලා ගේමක් ගහලා මේ පොඩි මිනිස්සු ඉන්නේ මුන්ට කොහොමද ගේමක් ගහන්නේ. අන්න ඒ ලයින් එක නෑනේ බම් මුංගේ. හයිවේ ටික හදන ඒ ලයින් එක නෑනේ මචං. හයිවේ එක හදන්න ගන්නවා මචං. හදන්න ගන්නවා පොඩි කෑල්ලක්. මීටර 100ක් හදන්න මචං මාස 6ක් ගන්නවා. අන්න එහෙම සීන් එකක් තියෙන්නේ මුන්ට. අනේ මන්දව. අපි මේ බීතර කතාව අහන්න.
අයියෝ බිත්තරයට ගිය කල ජනතාවට බිත්තරයක්වත් නොමැත. කාපියාපු බිත්තර ආපියා කීයක් වේදන්නද? බිත්තර ආපියා 150ක් ඇති. ආපියට රුපියල් 30යි, තේන්දි රුපියල් 50යි. හොඳා නේද? බඩු මිල අධිකයි කන්න විදියක් නැහැ. එක වෙලාවයි කන්නේ. දැන් බිත්තරේ කීය දන? මෙන්න බලවනේ බිත්තර දෙක. මෙන්න බිත්තර දෙක. මේ බිත්තර දෙක දැන් මම ගත්තේ රුපියල් 100කට. මේක බිත්තරය 50යි, මේ බිත්තරේ 50යි. එතකොට බිත්තරයක්වත් හරියාකාරව වෙනද පොළට මිල අඩු කරලා ජනතාව දෙන්න බෑ රජයක්. එතකොට කිකිලිගේ බිත්තරේ ගණන් යනවා. කුකුලා දැන් ගණන් වෙලා තියෙන. කුකුල්ලෝ හැමතැනම ඉන්නවා. ඒ නිසා එක කිකිලිය දාන බිත්තරේ මෙච්චර ගණන් නම් තව කිකිලිය උගරක් දැම්මම බිත්තර කොච්චර ගණන්. හැබැයි මතක තියාගන්න මේවා මේ LGBTQS වගේ නෙමෙයි. මතක තියාගන්න බිත්තරයක් උනත් හරියාකාරව කිකිලි දාන්නේ ජනතාවගේ රෝෂණය සදා. ඒකත් ගණන් දානවා නම් ගණන් වැඩි කරනවා නම් තොපේ රජේ මොකද්ද බලා ජනතාවට කන්න දෙන්නේ. අද දරුවෝ අන්තාසන තත්ත්වපත්ලත් නේ. කිරි වීදුරක්වත් බොන්න විදියක් නැහැ. කිරි ටිකේ එහෙම තියෙනවා. හැබැයි මහා සුඛෝභෝගී ජීවිත බලන්න කතා කරනවා. බිත්තරයක් දැන් රුපියල් 50යි. මම යනකොට නම් 50ට තිබුණේ 48යි. පොඩි එක ටිකක් ලොකු එක 49යි. රුපියලක් වැඩි වෙලා මේ හාමුදුරුවන්ට තියෙන ඒ හාමුදුරුවන්ගේ ගත්ත පැත්තේ ඒ 50 වෙන්න ඇති. ඉතින් කොහොමුණත් තව සතියයි දෙකයි 50 පහු කරන්න තිර තියෙනවා මොකද හිතෙන්නේ බිත්තරවල මතකද බිත්තර කතාවේම ඉන්දියාවෙන් ගේනවා පටෝනවා අතරින් ගේනවා නැවේ ගේනවා බානවා ඒත් 55 කියලා කිව්වා මතකද ඒ කතාව මම දැම්මනේ මොකද හිතෙන්නේ ඡන්දෙ දීලා සතුටුයි මේ මචං උඹලා ගෙවල කොහොමද බන් දැන් යන්නේ ලයින් එක ඡන්දෙ දුන්න එකට අනිවාර්යෙන් ගෑණි මිනිහයි ළමයි එහෙම කතා වෙන්නේ නැද්ද බන් දැන් අර උඹලා කිව්වනේ බන් ඡන්දෙ දෙන්න කියලා දැන් අපි ඡන්දෙ දීලා බලහන් ගෙදර කුස්තිය කන්න තියෙනවද කියලා වාහනයක් කරන් පාරට දාන්න බෑ මචං පාරේ වලවලුයි වතුර පිරිලයි අයියෝ කොයි වෙලේ බැලුවත් මචං කරන්ට් එක කපනකොට බලද්දි අර මොකක් හරි ගහක් කඩන් වැටිලා මොකක් හරි ලයින් එකක් මචං පැය 4-5 කරන්ට් එක නැහැ සමහර දවස්වලට බලනකොට ගහක් කඩන් වැටිලා ඇයි මචං පොඩ්ඩක් පාරට බහැලා පොඩ්ඩක් ඔය උඩ බලපන්කෝ ඔය වයර් වල තියෙන වැල් එතිලා තියෙන විදිය ගස් අතු ඔක්කොම පාරට ඇවිල්ලා දැන් මොකක්ද මේ කතාව වැලක්වත් සුද්ධ කරලා වයර් එක සුද්ධ කරලා තියෙනවද කියහන්කෝ හුලඟක් ආපුවම කඩන් වැටිලා පැය 4-5-10ක් විතර කරන්ට් එක නැහැ. මම මචං පොඩි ආතල් කෑල්ලක් කියන්නම් කරන්ට් එක දැන් මේ ළඟදී හදලා මචං හරිද? ගහ කඩන් වැටුණාට පස්සේ ඒක මේව හදලා තියෙන මචං වයර් ටික එහෙමමයි. ඒ කියන්නේ කපලා දාපු වයර් කෑලි ටික එහෙමම අයිනක දාලා නිකන් අර ලස්සන නෑ බං ඒක. ඒ කියන්නේ හදලා තියෙන නිකන් අර නිකන් පොඩි උන් ටිකක් හදලා මකුළු දෙලක් බැඳලා වගේ මචං ඒක හදලා තියෙන්නේ. ඒ හරියට නීට් එකටවත් මම වැඩක් කරන්න දන්නේ නැහැ. ඉතින් මචං කඩන් වැටිච්ච තැන ගහ කපපු තැන ඒක හදලා දැන් ඒ වයර් ටික ඔක්කොම හදලා දැන් කරන්ට් එක අපිට ආවා. කරන්ට් එක ඇවිල්ලා දැන් අපි එතන ගිහලා බලනකොට මචං නීට් එක නෑ මචං. වයර් එක උඩ එහෙම දාලා කරකෝලා මෙහෙම ගැට ගහලා කරකෝලා එහෙම මෙහෙම දාලා අලෝලා කොහේ හරි මොකක් හරි කපපු කෑලි ටික ඔක්කොම මේ කානුව වටේ ඒ හරි ඔක්කොම දාලා ගිහිල්ලා. ඊයා නොදකින් කාලා කණි හැත්ත. අද වෙනසන නවසන් වීඩියෝ තිබුණොත් තව සමයමු නැත්තම් හෙට හමු වෙමු.